සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා පරම නිබ්බාන සුවයෙන් අරහත් ඵලයට පැමිණ සුවපත් වෙත්වා. මම අද ඔබට පැහැදිලි කරන්නට යන්නේ විශේෂිත වූ කාරණයක්. මේ දිනවල අපේ රටේ ඇති වෙලා තියෙන මෙන්න මේ මහා ගම් වතුර මේ ජල රකුසා විශාල පීඩනයක් ගෙන දෙනවා මිනිසුන්ට. විශාල මරණ සංඛ්‍යාවක් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. ඔබ දන්නවද මේ වගේ විපත් කරදර එන්න හේතුවක් තියෙනවා. හේතුවක් නැතුව ඵලයක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඔබට තේරෙනවද මේ ගම් වතුරට අහු වෙන්නේ නායවල් වලට අහු වෙන්නේ මේ මරණයටපත් වෙන්නේ ඊටාම සුළු පිරිසක්. සියලු දෙනාම මැරෙන්නේ නැහැ. මේ එක විදිහට මේම හැමෝටම මේ හේතුව ඵලයක් ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඒකටත් හේතුවක් තියෙනවා. හේතුව තමයි පින්වතුනි ඔබ තේරුම් ගන්න ඕනි මේ ජලය කියලා කියන්නේ ආපෝ ධාතුව. ආපෝ ධාතුව මේ සතර මහා භූත වලින් එකක්. සතර මහා භූත කියන්නේ පඨවි. පඨවි කියන්නේ මේ මහ පොළව අපිට ඝන බවට පේන මේ මහ පොළව. ආපෝ කියලා කියන්නේ ආපෝ ධාතුව කියලා කියන්නේ මේ වැగిරෙන ස්වභාවය. එහෙම නැත්නම් මේ දිය අපි කියන්නේ ජලය කියලා. ජලය අයිති වෙන්නේ මේ ආපෝ ධාතුවට. තේජෝ ධාතුව ඊළඟට තියෙනවා තේජෝ ධාතුව. තේජෝ ධාතුව කියනවා ගින්දරට. උණුසුම් බව. දැන් මේ මහ පොළවේ තියෙන දේවල් මම මේ කියන්නේ. ඊළඟට කියනවා අපි පඨවි ආපෝ තේජෝ වායෝ. වායෝ කියන්නේ හිස් බව. දැන් ඔබ මේ හතර ගැන මේ වචන ටික දැනගත්තට මේ හතරේ තියෙන ක්‍රියාකාරීත්වය ඔබ ධර්මානුකූලව තාම හඳුනාගෙන නැහැ. ඔබ දන්නවද අපි ඉපදුන දවසේ ඉඳලා මව් කිරි බීපු තැන ඉඳලා මහ පොළවට නැවත අර පස් දාලා වහන මිනි පෙට්ටියකින් පස් දාලා වහන තැනට එනකන් සතර මහා භූත කෝප කරන වැඩ අපි අතෙන් වෙනවා. එකක් තමයි අපි රාගිකව හැසිරීම. දෙවෙනි එක තමයි දේශ සහගතව හැසිරීම. තුන්වෙනි එක තමයි මෝහ සහගතව හැසිරීම. රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් කටයුතු කරන මේ මිනිස්සු නිසා තමයි මේ සතර මහා භූත කිපීමකටපත් වෙන්නේ. අපි කියනවා දැන් අපිට හෙම්බිරිස්සාව හැදුනා කියලා කියන්නේ අපි කරගත්තම එකක් මිසක් අපිට වෙන කවුරුවක් පිටින් ආපු එකක් නෙමෙයි. දැන් අපිට හෙම්බිරිස්සාව හැදුනා එහෙම නැත්නම් ඔළුව කැක්කුමක් හැදුනා කියලා කියන්නේ මම මේ වාපිත් සෙම් කියන්නේත් මේකම තමයි. සතර මහා භූත කිපෙනවා. ඒ වගේ මේ මහා පොළොවේ තියෙන මේ සතර මහා භූත මේ පුෂ්ඨයේ තියෙනවා ඒ තියෙන තැන්වල ඒ විදිහටම පවතින්නේ නැතුව අර වායෝ කියන ස්වභාවයෙන්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ අපි මේ වායෝ කියන්නේ හිස් බවට. අපි මේක තව ටිකක් උදාහරණයක් වශයෙන් ගමු. අපි කෑමක් අපිට කන්න පුළුවන් වෙන්නේ මේ අපේ ඇඟ ඇතුලේ තියෙන හිස් බව. එහෙම නැත්නම් ඒ කෑම ටික යන්න තැනක් නැහැනේ. ඒ හිස් බව තියෙන හින්දා අපිට කෑම කනවා. අපේ ඇඟ ඇතුලේ හිස් බව තියෙන නිසා හුස්ම ගන්නවා. දැන් ඔබට තේරෙනවද මෙන්න මේවා එක විදිහකට පවතින්නේ නැතුව අපි කියන්නේ වාපිත් සෙම් කෝප වුණා කියලා කියන්නේ මෙන්න මේ සතර මහා භූත නිසා තමයි මන් ලෙඩ වෙන්නේ. එහෙනම් මේ මහ පොළවේ තියෙන සතර මහා භූත කෝප වෙන්න හේතු වෙන්නේ ඔබ තුල තියෙනවා ශක්ති දෙකක්. එක ශක්තියක් තමයි කළු කිරණ ශක්තිය. කළු කිරණ ශක්තිය කියලා කියන්නේ ඔබේ සිත කය වචනය මෙහෙයවලා ඔබ මේ විශ්වයට මුදා හරින කළු කිරණ ශක්තියක්.
මෙන්න මේ කළු කිරණ ශක්තිය හරි ප්‍රබලයි. ඔබ හිතුවේ නැතු උනාට. වචන වලින් කළු කිරණ පිට වෙනවා. අතෙන් පයෙන් අපි අපේ මේ ශරීරය මෙහෙवला කළු කිරණ පොළවට මේ කරනවා. ඒක අතකින් ගත්තොත් මෙන්න මෙහෙම හිතන්න. මේ පස් කඳු අපි කපනවා අනවශ්‍ය විදිහට. ගස් කපනවා අනවශ්‍ය විදිහට. මේ මහ පොළවට ජරාව අපද්‍රව්‍ය අපි අනිසි ලෙස දානවා. වාහන වලින් අධික දුම් විශාල වශයෙන් දැන් මේ වෙනකොට මේ ලෝකයේ තුල ඔබ දන්නවද විශාල ලෙස කර්මාන්ත ශාලා මේ නවීන තාක්ෂණයත් එක්ක මේ හිස් බවට මුදා හරිනවා අපවිත්‍ර වූ කාබන් ඩයොක්සයිඩ් නැමැති විස වායුව. මේ මිනිස්සු කරන්නේ මේවා. මේ මිනිස්සු මේවා කරන්නේ මොකද්ද? රාගයෙන්, දේශයෙන්, මෝහෙන් තමයි මේවා කරන්නේ. රාගය කියන්නේ කැමැත්ත. කැමැත්තට බැඳෙන එක. එහෙනම් කැමැත්තට බැඳුනේ මම ලොකු කර්මාන්ත ශාලාවක් දානවා කියලා, මම ෆ්ලයිට් එකක් හදනවා කියලා, එහෙම නැත්නම් නාස්තික බලාගාරයක් හදනවා කියන්නේ රාගය තමයි. කැමැත්තට බැඳිලා මේවා කරන්නේ. මේවා කරපුවාම මෙන්න මේ වායෝ ධාතුවට මේවා මුදා හැරෙනවා. වායෝ ධාතුවට හිස් බව තුලට මේවා මුදා හැරපුවාම මේවා එකතු වෙලා අපේ චිත්ත සිතුවිලිත් මේකට තව එකතු වුණාම කළු කිරණක් විදිහට මේ ටික ඔක්කොම එකතු වුණාම මේ සතර මහා භූත කිපෙනවා කියලා කියන්නේ අන්න ඒකයි. කිපුණාම මෙන්න මේ සතර මහා භූතවල තියෙන ශක්තිය එක විදිහට පවතින්නේ මේවා චලනය වෙනවා. මෙන්න මේ චලනය වෙන එක තමයි මේ වර්ෂාව කියලා අපි කියන්නේ. තද වර්ෂාවක් ඇවිල්ලා දැන් මේ වෙනකොට මං හිතන්නේ අර රිට්ට මාපකයේ මොකක්ද එහෙම රිට්ට මාපකයේ නෙමෙයි මේ ඒක ඒකකයක් තියෙනවනේ වැස්ස මනින ඒකකයක් අර 300 මිලිමීටර 300 දක්වා අධික වර්ෂාවක් එන්න හේතු වෙන්නේ මෙන්න මේ සතර මහා භූත කිපීමේ හේතුවෙන්. ඔබ තේරුම් ගන්න. ඔබට මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. දැන් වෙන යුද්ධ තියෙන රටවල් වලින් ඒගොල්ලෝ යුද්ධ කරලා මේවැ බෝම්බ පුපුරන ගමනක් ගානේ මේ විශ්වයට එහෙම නැත්නම් මේ වාතයට වායෝ ධාතුවට එකතු වෙනවා මෙන්න මේවා. මේවා එකතු වුණාම මේ කොටස් හතර කිසිම දවසක එකම විදිහට පවතින්නේ නැහැ. මේ මිනිස් ක්‍රියාකාරකම් නිසා මේවා චලනය වෙනවා. මෙන්න මේ චලනය වෙන එක තමයි අපි මේ වර්ෂාව කියලා කියන්නේ. එතකොට ඒ චලනය වීමට අපේ සිතේ කළු කිරණක් වශයෙන් අර වෛරී සිතුවිලි මුදා හරිනකොට ඒ වෛරී සිතුවිලි, රාග සිතුවිලි, ක්‍රෝධ සිතුවිලි, දේශ සිතුවිලි, තව කෙනෙක් පරයා යන්න, තව කෙනෙක් ඝාතනය කරන්න, දැන් මිනි මරුන් වෙඩි තියා ගන්න ඒවා මෙන්න මේ සියලු දේ කිරණක් විදිහට විෂ කිරණ කළු කිරණක් විදිහට මේ වාතලයට මුසු වෙනවා. මුසු වුණාම මෙන්න මේවා සමබරතාවය බිඳිලා මේවා එකට දෝලණය වෙන එක තමයි මේ වෙන්නේ. අපි කියනවා මේ සතර මහා භූත කිපුණ කියන එක අපි දන්නේ. අපි කියනවා මහා වරුසාවක් වහිනවා. මේක නම් එසේ මෙසේ දෙයක් නෙමෙයි. මේක මොන හරි සාපයක්, දේව සාපයක් කිය කට්ටිය කියන ඒවා පෝස්ට් එකක් දාලා තිනවා මම දැකලා තියෙනවා. මේවා දේව සාප නෙමෙයි, මිනිස්සු විසින්ම කරගත්ත ඒවා. හේතුවකට ඵලයක් විදිහට මේක නිර්මාණය වෙනවා. ඒ ඵලයට මේ මරණයටපත් වෙන අය මේවට අහු වෙලා මැරෙන්නේ, මරණයටපත් වෙන්නේ තමන් තදබල අකුසල කර්ම කරගත්ත අය හිටියොත් මෙන්න මේ සතර මහා භූත කිපෙනේවට ඒවට මැදි වෙලා ඔය සුනාමි, ගම් වතුර, වර්ෂාපතන ඇවිල්ලා ගිනි කඳු මෙන්න මේ සතර මහා භූත කිපෙන වෙලාවට ඒවට අහු වෙනවා. විශේෂයෙන්ම මේ જાතියෙම කරපු අකුසල කර්ම නෙමෙයි, වෙනත් જાතිවල කරපු සත්ව හිංසනය, සත්ව ඝාතනය, අර රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් චිත්ත සිතුවිලි වෛරී ලෙස මේ විශ්වයට කළු කිරණක් විදිහට මුදා හැරපු අයත්, ඒ වගේම වර්තමාන මොහොතේ චිත්ත සිතුවිලි වලින් රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් කටයුතු කරන අයත් මෙන්න මේවට මැදි වෙන්නට තියෙන ප්‍රවණතාවය වැඩි බව බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. එහෙනම් ඔබ තේරුම් ගන්නට ඕනි
දෙපැත්තක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා කළු සහ සුදු. කළු කිරණ කියලා කිව්වේ කෙලෙස් වලට, සුදු කිව්වේ තමන්ගේ සිතේ ඇතිවෙන චිත්ත සිතුවිල්ලේ පිරිසිදු බවට. එහෙනම් මේ පිරිසිදු බව ඔබට පවත්වා ගන්නට උපකාර වෙන්නේ මේ සිරි සද්ධර්මය. බුදු කෙනෙක් ලෝකයකට පහළ වෙලා මේවා දැනගත්තා. මේ විශ්වය අත්ඇඹුලක්සේ දැනගත්තා. ඒ විශ්වය අත්ඇඹුලක්සේ දැනගත්ත සම්මා සම්බුදුවරයෙක්ම පමණයි මේවා දැක්කේ. මේවා විද්‍යාවට අහුවෙන්නේ නැහැ. නවීන විද්‍යාවට අහුවෙන්නේ නැහැ. නමුත් මේක සත්‍යතාවය මේකයි. එහෙනම් ඔබ මේක තේරුම් අරගෙන මේ මොහොතේ පටන් ඔබේ සිතේ රාගයක්, දේශයක්, මෝහයක් ඇති නොවන විදිහටත් ඔබේ සිත කය වචනය තුන්දොර සංවර කරගෙන ඔබ කරන සිතෙන් කයෙන් වචනයෙන් කරන ක්‍රියාව, සිතුවිල්ල, වචනය අවස්ථා තුනම තව කෙනෙක්ගේ සිතේ රාගය, දේශය, මෝහය ඇවිස්සෙන්නේ නැති වෙන විදිහට ඔබ කටයුතු කළොත් මේ විශ්වයට සියලු දෙනාටම පුළුවන් සුදු කිරණක් පතුරවන්නට. සුදු කිරණ පතුරවන ගමන් මේ මහ පොළවේ සබහා දහමේ තියෙන සම්පත් වලට හානි කරන්නේ නැතුව ඒවා තියෙන තැන්වල තියෙන්නටලා ඇරලා කටයුතු කළොත් විපත් අඩුයි. ඔබ හිතලා බලන්න මීට අවුරුදු 100කට වගේ ඉහතදී මෙහෙම ලොකු විපත් තිබුණේ නැහැ. මිනිස්සු බොහෝම සතුටින් ජීවත් වුණා. මේකට හේතුව මේ නවීන තාක්ෂණයත් එක්ක මිනිසු ලෝකය තුල හඹාගෙන රාගික සිතුවිල්ලෙන්, දේශ සිතුවිල්ලෙන්, මෝහ සිතුවිල්ලෙන් කටයුතු කිරීමම පමණයි. මෙන්න මේ ස්වභාවික ස්වභව කිව්වේ තමන් හදාගන්න තමන්ගේ සිතේ ඇතිවෙන කළු කිරණ ස්වභව තමන් හදාගන්න ස්වභව ධර්ම ස්වභාව ධර්ම ස්වභව කියලා කිව්වේ තමා විසින් හදාගන්න භව නැමැති කර්ම බීජ කෙලෙස් මේවට කිව්වේ භව කිව්වේ කෙලෙස්. එහෙනම් මේ ස්වභව ධර්මය තමයි මේ සතර මහා භූත විදිහට කිපිලා අපිට පහර දෙන්නේ. එහෙනම් මේවෙන් නැවතීමට මේවා නවත්තන්නට කවුරු හරි කටයුතු කරනවා නම් తాවකාලික පැලස්තර දාලා හරියන්නේ නැහැ. මේවා නතර කරනවා නම් මේ සියලු දෙනාම සම්මා සම්බුදුවරයෙක්ගේ ධර්මයේ සඳහන් වූ මේ රාග දේශ මෝහ තුන මුලින් උපුටා දාන්නට කටයුතු කරපු තැන මේ ස්වභාවික විපත් ගෙන දෙන්නේ නැති බව ඔබ සිහි තබාගෙන කටයුතු කළොත් මේ රටටත් ලෝකයටත් සාන්තියක් උදා වෙයි. සියලු දෙනාටම සුවපත්භාවය ලැබී උතුම් වූ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා කියලා මං අදිස්ථානය කරනවා.